guys, මං අද කතා කරන්න යන්නේ මම ඩෙවලොප් කරන් යන Skillshop web application එකේ sign in sign up process designing ගැන. ඉතින් අද අපි බලන්නේ header section structure එක, tailwind design system, එතකොට sign in form එක, sign up form එක, password show මේ දේවල් තමයි බලන්නේ. ඉස්සලා මුලින්ම client ඉස්සලාගේ project data application එකට ආපුවම මෙන්න Skillshop කියලා මෙතනින් title එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් welcome message එකක් දාගෙන තියෙනවා. එතකොට අපි already account එකක් තියෙන user කෙනෙක් ආවොත් මේකට email එක දීලා එයාගේ මෙතනට password එක දෙන්න පුළුවන්. එතකොට මෙතනින් password එක බලා ගන්න පුළුවන් විදිහට මෙතනින් හදාගෙන තියෙනවා. ඒ වගේම තමයි remember me tick එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම password එක අමතක වුණොත් password එක reset කරගන්න මෙතන forward password option එකකුත් හදාගෙන තියෙනවා. ඒ වගේම මෙතන sign in button එක හදාගෙන තියෙනවා. එතකොට තාමත් account එකක් නැති කෙනෙක් ඉන්නවා නම් මෙතන don't have account කෙනකින් ගිහිල්ලා මේ sign up වලට ගිහිල්ලා account එක හදාගන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන මේකේ අපි use කරලා තියෙන්නේ tailwind CSS කියන framework එක. මේකෙන් මොකද look එකට අපිට design එක හදාගන්න පුළුවන්. අපි දැන් බලමු sign up page එක. මේ තියෙනවා sign up page එක. මෙතනින් sign in page එකේ වගේම මෙතන Skillshop කියලා මෙතනින් title එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් දාගෙන තියෙනවා create account කියලා. එතකොට අලුතෙන් වෙන user කෙනෙක්ට first name එක, last name, email එක, password, confirm password වලට නැවතත් ඒ password එක දීලා දෙන්න පුළුවන්. එතකොට මෙතනත් දාගෙන තියෙනවා අපි password එක show කරගන්න icon එකක් දාගෙන තියෙනවා. ඒ වගේම මෙතනින් I am කියලා මෙතනින් skilled බයද කියලා තෝරන්න පුළුවන්. දීලා I am agree to the term and condition දීලා create account දෙන්න පුළුවන්. එතකොට account එකක් තියෙන කෙනෙක් ඉන්නවා මෙතන sign in page එකට ගිහිල්ලා sign in වෙන්න පුළුවන්. අපි බලමු දැන් කොහොමද මේ design එක අපි හදාගන්න තියෙන්නේ කියලා. අපි VS Code එකට ගිහින් බලමු. මේ තියෙන්නේ මම හදාගෙන තියෙන file ටික. මුලින්ම කියන්න ඕන මුලින්ම මම මෙතන test කියලා file එක ෆෝල්ඩර් එකක් හදාගෙන ඒක image කියලා ෆෝල්ඩර් එකක් හදාගෙන තියෙනවා. එතකොට ඒ ෆෝල්ඩර් එක ඇතුලේ logo මගේ මේ icon logo එක දාගෙන තියෙනවා. ඊළඟට මෙතනින් තව ෆෝල්ඩර් එකක් හදාගෙන css කියලා දාගෙන මේක ඇතුලේ ෆයිල් එකක් විදිහට style.css ෆයිල් එක දාගෙන තියෙනවා. ඊට අමතරව මෙතන තව ෆෝල්ඩර් එකක් js කියලා හදාගෙන ඒක ඇතුලේ මගේ javascript.js ෆයිල් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන index.html ෆයිල් එක තියෙනවා. අපි මුලින්ම බලමු index.html ෆයිල් එක කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි කෝඩ් එක දිහා බලුවොත් මුලින්ම අපිට පේන්නේ header එක. header එකේ එතකොට මෙතන UTF-18 කියලා තියෙන්නේ. මේකෙන් English සිංහල ස්පෙලිං සේම හරියට ඩිස්ප්ලේ කරනවා. එතකොට මේ එතකොට මෙතන viewport මෙටා ටැග් එකේ වෙන්නේ එතකොට මේ page එකේ ඕනම device එකකින් responsive විදිහට බලා ගන්න පුළුවන් විදිහට මෙතන හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් title එකක් දාගෙන තියෙනවා Skillshop කියලා. ඊට පස්සේ මෙතනින් මගේ icon image එක දාගෙන තියෙනවා. මේ තියෙන්නේ image folder එක ඇතුලේ මගේ logo එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් style.css ෆයිල් එක ලින්ක් කරගෙන තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ අපේ අපි use කරන tailwind framework එකේ CDN එක. හරි අපි බලමු body එක පැත්තට ගිහින් තව දෙයක් තමයි මේකේ මේ design එකේ ප්‍රධාන role එක තියෙන්නේ මේ tailwind CSS වලටයි. ඒ කියන්නේ tailwind CDN එක load කරලා තියෙන නිසා අපිට CSS ලියන්න නැතුව class name වලින් direct style දාන්න පුළුවන්.
තමයි අපි එතකොට අපි ගොඩුවක පැත්තර කියාට පස්සේ එතකොට ගොඩියකට ්‍රේඩිම් බ්‍රෙක්ග්‍රවන්් ඇත්දාගෙන තියෙනවා ඉන්ඩිගෝ දක්කා. එතකොට මෙතනින් කියන්නේ මේ ක්ලාස් එකින් පේජ් එකේ ෆුල් ස්ක්‍රීන් එක හයිට් එක ගන්නවා. එතකොට ෆ්ලෙක්ස් අයිටම් සෙන්ට එකින් වෙන්නේ. එතකොට ජස්ටිබයි සෙන්ට මේ ටිකින් වෙන්න. එතකොට ලොගින් කාඩ් එකේ ස්ක්‍රීන් එකේ මිටල් එකට ප්‍රොෆිලි සෙන්ට වෙනවා. මේක යුස එක්ස්පීරියන්ස් පැත්තට ක්ලියර් මොඩල් එක. එතකොට මේකින් වෙලා තියන්නේ ඒ කාඩ් එක විත් එක ලිමිට් කරලා තියෙනවා මෙතනින්. එතකොට මේ ක්ලාසස් වලින් වෙන්නේ ස්මූත් රවුන්ඩඩ් ටේජ් කියලා එක සහ ඩීප් ෂැඩෝ ඉෆෙක්ට් එකක් ලැබෙනවා අපිට මේකෙන්. ඊට පස්සේ අපි හෙඩර් සෙක්ෂන් එක පැත්තට ගියාට පස්සේ ඒකේ ග්‍රේඩින් බ්ලූ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. එතකොට ඒක ඇතුලේ ස්කිල් ෂොප් කියන ටයිටල් එක සහ buy and sell with confidence කියලා ටයිටල් එකක් තියෙනවා. එතකොට මේක බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි එකට ක්‍රියේට් කරන්න යූසර් ග්‍රෝත් බිල්ඩ් කරන්නත් වැදගත් වෙනවා මේක. ඊට පස්සේ අපි දැන් සයින් ඉන් ෆෝම් එක දිහා බලමු. එතකොට මුලින්ම අපි මෙතනින් දාගෙන තියෙනවා H1 එකක් දාලා මෙතනින් අපේ වෙල්කම් බැක් කියලා එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන පැරග්‍රාෆ් ටැග් එකක් දාගෙන sign into your account to continue කියලා එකක් දාගෙන තියෙනවා. එතකොට පල්ලෙහාට ගියාට පස්සේ මෙතන අපේ ඊමේල් ඇඩ්‍රස් එක එන්ටර් කරන තැන හදාගෙන තියෙනවා. ඒ වගේම මෙතන අපේ පාස්වර්ඩ් එක ඉන්පුට් පාස්වර්ඩ් එක තියෙන තැන හදාගෙන තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ අපිට forgot password එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන forgot password එක සහ මෙතන remember tick එක හදාගෙන තියෙනවා. එතකොට පල්ලෙහාට ගියාට පස්සේ අපිට don't have account එකක් නැති කෙනෙක්ට ආයි sign up පැත්තට යන්න අපි ඉතින් හදාගෙන තියෙනවා. එතකොට මේකේ already account එකක් තියෙන user කෙනෙක් ඉන්නවා නම් email input type එකේ email නිසා browser එකකින් automatically validation එකක් automatically වෙනවා. එතකොට password එක input password එක අපි දාන්න නැතුව තිබුණොත් අපි එතකොට password එක දාලා තිබුණොත් එතනට අපි default password එක අපිට පෙන්වන්න නැතුව තියෙනවා. එතකොට password එක ඉස්සරහා තියෙන මේ බටන් එක ටික් කරාට පස්සේ අපිට password එක බලා ගන්න පුළුවන්. එතකොට remember me box එක පැත්තට ගියාට පස්සේ future backend section system එකට මේක use කරනවා. forgot password එක මෙතන එතකොට මේක දිහා බලමු. ෆන්ක්ෂන් එකක් දාගෙන toggle forms කියලා එකක් දාගෙන තියෙනවා. මේ ෆන්ක්ෂන් එකෙන් එතකොට වෙන්නේ sign in සහ sign up form දෙකට switch වෙන එක තමයි මෙතනින් එන්නේ. ඒ කියන්නේ user sign in sign up button එක click කරාට පස්සේ sign in form එකට එනවා. ඒ කියන්නේ sign up form එක hide වෙලා sign in form එකට එනවා. එතකොට ආයි තියෙන
සයිනින් බට්නේ කලික් කරට පස්සේ සයින් අප් බට්නේ කලික් කරට පස්සේ සයිනින් පේජ් එක හයිඩ්ඩලා සයින් අප් පේජ් කරෙනවා. ඒක තමයි මෙතනින් එන්නේ. අපි මුලින්ම මෙතන document.get element id භාවිතා කරගෙන sign in form එකයි sign up form එකයි variables වලට අරගෙන තියෙනවා. ඊට පස්සේ class list toggle භාවිතා කරගෙන hide class එක remove කරනවා. add කරන එක සහ remove කරන එක කරනවා. ඊට පස්සේ එකකින් hide class එක තිබුණොත් form එක hide වෙනවා. hide class එක remove වුණොත් form එක පෙන්නනවා. ඒක තමයි මේකින් එන්නේ. එතකොට active card class එක toggle කරන එකෙන් class animation හෝ style change වෙනවා. ඒ නිසා මේ function එකේ pages reload එකක් නැතුව form switch කරන්න පුළුවන්. දැන් අපි බලමු දෙවෙනි function එකේ. ඒ තමයි toggle password එක. එතකොට toggle password එකකින් එන්නේ. එතකොට මෙතනටත් අපි document.getElement id එක භාවිතා කරගෙන අපේ variables ටික හදාගෙන තියෙනවා. එතකොට condition එක click කරලා type password එක input කියලා බලන්න. password නම් type password එක type එක text කරලා password එක view කරනවා. එකම වෙලාවේ button icon එක. එතකොට මෙන්න මේක මේ වගේ button එකක් එනවා. එතකොට user password එක visible කියලා integrate කරනවා. එතකොට password එක text නම් type එක password කරලා password එක hide කරනවා. button icon එක නැවත මේ වගේ icon එකකින්